සරණයි. මහා රෝස්ස ගසකට ඒ අවට වැඩෙන වල් පැලෑටි තර්ජනයක් නොවුනත් යම් ආක්‍රමණකාරී වල් පැලෑටියක් ඒ මහා රෝස්ස ගසකට පවා තර්ජනයක් විය හැකි අවස්ථා තිබෙනවා. අපි දන්නවා බුද්ධ පරිනිර්වාණයෙන් වසර ගණනාවකට පසුව මාර්යා විසින් කරන ලද කෙනෙහිලිකම් වල අඩුවක් වුණේ නැහැ. ඒ අනුව වැලි කතරේ නිර්මාණය වුණු ඒ මාර පුත්‍රයාගේ මාර සේනාව බුදුදහම විනාශ කිරීම සඳහා නොඑක් විදිහේ කටයුතු කරනු ලැබුවා. දඹදිවින් බුදුදහම තුරන් කරනු ලැබුවා. නාලන්දා විශ්වවිද්‍යාලය ඇතුළු බෞද්ධ ප්‍රඥාවේ කේන්ද්‍ර ස්ථාන ගිනිතබා විනාශ කරනු ලැබුව මේ මාර පුත්‍ර සේනාව විසින් දැන් මේ ලංකා ද්වීපයට අත තියලා තියෙනවා. මේ ළඟදී තෞහීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් කියන පුද්ගලයා නගරයක් පාසා සීනි පඩ බෙදා හරිමින් ඔව් ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මිනිමස් වැළඳුවා. තුරුනුරන් කියන්නේ තෙරුවන් කියන්නේ මණික් ගල් තුනක්. ඒකට වදින විද්‍යා දෘෂ්ටිකය ටිකක් තමයි සිංහලය කියන්නේ. යනාදී වශයෙන් බොරු පතරමින් මිත්‍යාව පතරමින් මුස්ලිම් ජනතාව මුලා කිරීමේ තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒ නිසා අපි ඒකට පිළිතුරක් ලබා දීම අද අවස්ථාවක් කොට ගන්නවා. සිංහල ජනතාව විශ්වාස කරනවා තෙරුවන් සරණයි කියන සංකල්පයක්. මොකද්ද මේ තෙරුවන් කියන්නේ? තෙරුවන් කියන්නේ රුවන් තුන. රුවන් තුන කියන්නේ මණික් තුන. මාණික්‍යයන් තුනක් තිබෙනවා. ඒ මාණික්‍යයන් තුනේ සරණ තමයි පීඨ තමයි සිංහල ජනතාවට කියලා ඔවුන් විශ්වාස කරනවා. මොකද්ද මේ මණික් තුන? මණික් තුනකට කොහොමද ආශිර්වාද කරන්න පුළුවන් වෙන්නේ? තෙරුවන් සරණයි කියන ඒ පාඨයම මිත්‍යා දෘෂ්ටිකත්වයක් නෙවෙයිද? අපි තවත් ආගමක් වැරදි ලෙස විවේචනය කරන්නට උත්සාහ දරන්නේ නැහැ. වැරදි ලෙස උත්සාහ දැරීමක් තමයි. ආගමික නායකයෙක් වුණාම අඩුම තරමේ වෙනත් ආගමකට ඇඟිල්ලක් දික් කරනකොට දැනගන්න ඕනේ ඒ ආගමේ මූලික හරයව. බෞද්ධයා කියලා කියන්නේ තෙරුවන් සරණ කිය පුද්ගලයා. තෙරුවන් කියන්නේ ගල් තුනක් කියලා මේ පුද්ගලයාට කවුද කියලා දුන්නේ? තෙරුවන් කියලා බෞද්ධයා තෙරුවන් කියලා කියන්නේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට. මේ තිසරණයට අපහාස කරන මේ පුද්ගලයා අපාගත වනවා නොඅනුමානයි. එසේම පාසාන කොටස තියෙන වටිනාම කොටසට අපි කියන්නේ මාණික්කයන්. ඒ මාණික්කයන් තුනකට උපමා කිරීමක් කර තිබෙනවා මිස අපි ගල් වලට මදින්න යන්නේ නැහැ. ඒක නිසා ආගමික නායකයෙක් මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ අනුගාමිකයන් කොමන මට්ටමේ සිටිනවාදයි අපිට බොහොම හොඳින් තේරුම් ගන්න පුළුවන්. මෙන්න ආගන්න දෙවියන් පිළිබඳ සංකල්පය ත්‍රිපිටකයේ කුජ්ජක නිකායේ 8 වන පරිච්ඡේදයේ 3 වන වගන්තියේ පැහැදිලිවම සඳහන් වී තිබෙනවා. නූපන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ සිටිනවයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කර සිටිනවාලු. නූපන් වහන්සේ ලම් යලිද් වලම් යුලද්. නූපන් කෙනෙක් නොයිපදුන කෙනෙක් මේ ලෝකයේ සිටිනවාය. කවුද ඒ නොයිපදුන කෙනා? නොයිපදුන කෙනා කවුද? ඒක තමයි අපි කියන්නේ සර්ව බලධාරී අල්ලාහ් රබ්බුල් ආලමීන් කියලා. ඉස්ලාම් කියන එක මිත්‍යා දෘෂ්ටිකත්වයක් නම් මජ්ක්‍ධිම නිකායේ ඒ සූත්‍රය ඉවත් කරලා දාන්න. මොහු කියන විදිහට කුද්දක නිකායේ 8 වන පරිච්ඡේදයක් ගැන කියනවා. නමුත් මම දන්න ස්වාමින් වහන්සේලා කීප නමකගෙන් අහලා බැලුවා මෙහෙම දෙයක් තියෙනවද කියලා. කුද්දක නිකායේ 8 වන පරිච්ඡේදයක් මට නම් හොයාගන්න ත්‍රිපිටකය හම්බුනේ නැහැ. කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවා. මොහු කියන විදිහට දෙවියන් ගැන සඳහන් වෙන්නේ කුද්දක නිකායේ විමානවත්තු පාළි කියන කොටසේ. මේ කුද්දක නිකායේ විමානවත්තු පාළි කියන කොටසේවත් දෙවියන් ගැන සඳහන් කර බුදුරජාණන් වහන්සේගේ දේශනාවවත් කිසිත් තැනක එවැනි දෙයක් නැහැ. ඒක නිසා ත්‍රිපිටකයේ නැති දේවල් කොළ කෑලි ගෙනල්ලා බොරු මත මුස්ලිම් ප්‍රජාව තුළ පතරවන්න එපා කියලා මෙවැනි නායකයන්ගෙන් මුග්ධ නායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ පොතේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් කියනවා මස් කන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මස් කාලා තිබෙනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මස් නෙමෙයි කාලා තියන්නේ මිනිමසුත් කාලා තිබෙනවා. නමුත් මිනිමස් කියලා දන්නේ නැතුව. එයාට මිනිමස් කියලා දන්නේ නැහැ. එයාට ඇවිල්ලා වළඳන්න මස් වළඳන්න හිතාගෙන එයාගේ උපාසක මෑණියන් කෙනෙක් ගියා. බැලුවා මස් මුකුත් නැහැ. තමන්ගේ කලව කපලා හුවෙලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කවුරුත් උන්වහන්සේට දානයක් පිරිනැමුවත් ඒ දාණය වළඳනවා. ඒ අනුව ඒ මසත් කෑවා. මිනිමස් අන්තිමට කාලා තියෙනවා.
කිරිබත්ගුඩ ඥානන්ද ස්වාමින් වහන්සේගේ ඔය කියන පොත මාගාව දැන් තියෙනවා. ඔය පොතේ ඔය මිනිමස් වැළඳීම කියන කතාව දක්වලා තියෙන 23 වෙනි පිටුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිමස් වැළඳුවා කියලා මේ පොතේවත් කිසිම තැනක ඔය එවැනි සඳහනක් නැහැ. ඒ වගේම ඔය කොටස තියෙන මිනිමස් වැළඳීම පිළිබඳ අවස්ථාවක් බුදුදහමේ මහා වග්ගපාළියේ බේසජ්ජ කන්දකයේ කියන කොටසේ දක්වලා තියෙනවා. ඒ කොටසේවත් කිසිම තැනක මෙවැනි අවස්ථාවක් නැහැ. ඒ කතාව මම අවශ්‍ය නම් කියන්නම්. දැන් ඔයගලට මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ආකාරය මේ යටින් බලා ගන්න පුළුවන්. ත්‍රිපිටකයේ දක්වලා තියෙන්නේ එක්තරා කාලයක ඒ කාලෙදී හිටිය සුප්පියා කියන උපාසිකාවක්, බොහොම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. ඒ උපාසිකාව ගොඩාක් ඇලුම් කරා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දේවල් සපයලා දෙන්න. ඒක නිසා එක්තරා දිනකදී එක් භික්ෂුන් වහන්සේ නමකට බඩ විරේකයක් හැදලා තිබුණා. මේ සුප්පියා උපාසිකාව විමසනවා ඒ අවස්ථාවේදී ඔබ වහන්සේට අවශ්‍ය මොනවද? අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා බඩ විරේකයකට, රෝගයකට වෛද්‍යවරයෙක් අනුමත කරොත් මස් ව්‍යංජනයක් ඒක ඒ බාර ගන්න. ඒ අනුව මේ භික්ෂුන් වහන්සේට බඩ විරේකයේ සඳහා මස් ව්‍යංජනයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒක ඒ සුප්පි උපාසිකාව රැගෙන ඉන්න පොරොන්දු වෙලා නගරය පුරාම තම ස්වාමියාත් එක්ක සැරිසරලා මස් ව්‍යංජනයක් හොයනවා, හම්බෙන්නේ නැහැ. පසුව ශ්‍රද්ධාවෙන් කෙළපෙමින් හිටපු මේ සුප්පි උපාසිකාව මොකද කරන්නේ? පොරොන්දුව ඉටු කිරීම සඳහා තමන්ගේ කලවෙන් කොටසක් කපලා මස් ව්‍යංජනයක් ඇටියට තමන්ගේ දාසියගේ අතේ මේ භික්ෂුන් වහන්සේට ලබා දීම සඳහා දානීය සඳහා ලබා දීම සඳහා පිටත් කරලා යවනවා. ඊට පස්සේ රෝගාතුරව ඇඳේ වැතිරලා ඉන්න සුප්පි උපාසිකාව ඊට පස්සේ එයාගේ ස්වාමි පුරුෂයා ස්වාමියා බුදුරජාණන් වහන්සේ බැහැදකලා කියනවා මේ සිද්ධිය සැලකර සිටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නිවසට වැඩම කරලා සිප්පිය උපාසිකාවට එන්න කියලා ආරාධනා කරනවා. නමුත් රෝගාතුරව ඉන්න නිසා ඇඳ පිටින්ම රැගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට රැගෙන ආවයි කියලා සඳහන් වෙන්නේ. ඊට පස්සේ එතනට බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේවත් කැඳවල හිටියා. ඒ අවස්ථාවේදී අහනවා ඔබ වහන්සේට බඩ විරේකයක් තිබුණද? එතනදී අවශ්‍ය මස් ව්‍යංජන මේ සුප්පිය උපාසිකාව පිළිගන්නවද? එතකොට භික්ෂුන් වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි. හැබැයි මේ භික්ෂුන් වහන්සේ වෙනදී මස් ව්‍යංජනේ මිනිමස් කියලා දැනගෙන නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ බලන්දර තියෙන මේ සුප්පි උපාසිකාවගේ මස්. ඉතින් සුප්පි උපාසිකාව ඒ මොහොතේදීම සෝය අතර හැරවෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට බොහොම පැහැදිලි බුදුරජාණන් වහන්සේ මස් මාංශ වැළඳුවා කියලා මේ මාර පුත්‍රයා කියන බොරුව ත්‍රිපිටකයේවත් මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පොතේවත් කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මේ කවුද මේ රවට්ටන්නේ? බුදුදහමේ තිබෙන ඊ타මත් පදනම් වූ දෙයක්, ඊ타මත් මූලාශ්‍රවල ඒ බෞද්ධ ජනතාව අදහන දෙයක් තමයි අපි මේ භවයේ ජීවත් වෙනවා. ජීවත් වෙලා අපි යහපත් දෙයක් කරා නම් අපි මැරලා යනවා. මැරලා යන අවස්ථාවේදී මේ ආත්මයේදී අපි යහපතක් කරලා තියෙනවා නම් ඊළඟ ආත්මයේදී අපි මිනිස්සෙක් වශයෙන් ඉපදෙනවා. මේ ආත්මයේදී අපි කුසල අකුසල් කරලා තියෙනවා නම් පාප කර්ම කරලා තියෙනවා නම් කර්මඵල විපාකය අනුව ඊළඟ ආත්මයේදී අපි තිරිසන් බවට පත් වෙනවා. ඒ සංකල්පය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. වාද විවාදයකට කවුරු හරි එනවා නම් අපි ඒව ගැන සාකච්ඡා කරන්න සූදානම්. එතකොට මේ ලංකාවේ ලෝකයේ දැන් වැඩියෙන්ම ජනගහනය වැඩි වෙමින් යනවා. ලෝකේ ජනගහනය වර්ධනය වෙනවා. ලෝකේ ඉන්නේ හොඳ මිනිස්සුද වැඩියෙන් ඉන්නේ නරක මිනිස්සුද? වැඩියෙන් ඉන්නේ හොඳ මිනිස්සුද නරක මිනිස්සුද? නරක මිනිස්සු. නරක මිනිස්සු වැඩි වෙනකොට ලෝකේ ඉන්නෝනේ සත්තුද වැඩියෙන් මිනිස්සුද වැඩියෙන්? සත්තු. නමුත් ලෝකේ දැන් අවුරුදු 2000 ගාන පහු වෙලා යනකොට ජනගහනය වර්ධනය වෙනවා මිසක් කවදාවත් සතුන්ගේ වර්ධනයක් නැහැ. සමහර සත්තු නැති වෙගෙන යනවායි කියලා විද්‍යාඥවරු කනගාටුව ප්‍රකාශ කරගෙන ඉන්නවා. දැන් මේ කිරිබොන ලදරුවගේ කතාව නැවත පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න. මෙයා කියනවා ලෝක ජනගහනය වැඩි වෙමින් යනවා. ඔව්. ලෝකයේ ඉන්නේ හොඳ මිනිස්සුද නරක මිනිස්සුද? එයාම කියනවා නරක මිනිස්සු. නරක මිනිස්සු වැඩි වෙනකොට ලෝකේ ඉන්න ඕන සත්තුද මිනිස්සුද වැඩියෙන් කියලා අහනවා. එයා කියනවා ඉන්න ඕන සත්තු. හැබැයි ඉන්නේ මිනිස්සු. එයා අහනවා එහෙම කොහොමද වෙන්නේ? එයා කියනවා වසර 2000 ගානේ යන්න පහු වෙලා යනකොට ජනගහනය වර්ධනය වෙන නිසා සතුන්ගේ වර්ධනයක් වෙලා නෑද? කෝටි 650ක් විතර ලෝක ජනගහනය ඉන්නේ. අපි ගත්තොත් අපි කුඩා අපි හිතමු පාන් කෑල්ලක්. හරි මොනවා හරි දෙයක් නරක වුණොත් ඒක ඇති වෙන පොඩි බැක්ටීරියා දිලිර වගේ සත්ත්ව ගහනේ බිලියන ගණනක් විතරම ඉන්නවා. එතකොට මේ ලෝකයේ සත්තු කොච්චර ප්‍රමාණයක් ඇද්ද? පොඩ්ඩක් හිතලා බලන්න මදුරු ලෝක ජනගහනය කෝටි 600යි. මේ අපේ ගමේ විතරක් මේ රටේ විතරක් මදුරුව විතරක් කොච්චරද?
එතකොට කුරුමි සතුන් අඳුරේ ඉපදලා අඳුරේ මැරෙන සතුන් මේ පොළොවේ යට ඉපදලා පොළොවේ මැරෙන සත්තු. මේ මහ මුහුද ගත්තොත් මාළු වර්ග කොච්චර ඉන්නවද? ගණනය කරලා කෙරවලක් කරන්න පුළුවන්. එතකොට ඇසිර නොපෙනෙන සතුන්. මේ සතර අපාය පිළිබඳව දැනුමක් ගැන කතා කරන්න අපිට මේ මිනිස්යාගේ දැනුම් මට්ටම ගැන හිතා ගන්න පුළුවන්. සතර අපාය කෙසේ වෙතත් තිරිසන් අපාය පිළිබඳවත් අඩුම තරමේ අල්ප මාත්‍ර දැනුමක් නැති බව තමයි හැඟෙන්නේ. අපි දන්නවා මේ දේම තමයි කරේ අර මෑත මීට වසර 80කට කලින් 100කට කලින් බෞද්ධ රාජ්‍යයන් බවට පත් වෙලා තිබුණු මැලේසියාව, ඉන්දුනීසියාව, බංගලාදේශය වගේ රටවල් බුදුදහම අතුවා දාන්න මෙවැනි මිත්‍යා මත පතරවලා මුස්ලිම් ජනතාව ප්‍රකෝප කරලා ඒ බෞද්ධ ජනතාව විනාශ කරලා දැම්මා. අපි දන්නවා ඊට කලින් පාකිස්තානය, ඉරානය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් පතාක බෞද්ධ රාජ්‍යයන් වෙලා තිබුණු ඉන්දියාව ඒ වගේ රටවල බුදු පිළිම විනාශ කරලා නාලන්දා විශ්වවිද්‍යාලය වගේ බුදුදහමේ මහා ප්‍රඥාවේ කේන්ද්‍රස්ථාන අපි දන්නවා ගිනි තබලා විනාශ කරලා දැම්මා. හිමිවරු 6000ක් බෙලි කපලා අපවත් කරනු ලැබුවා. මේ මාර පුත්‍ර සේනාව දැන් අත තියලා තියෙනවා මේ ධර්මදීපයට. ඒ නිසා බෞද්ධයනි හොඳින් තේරුම් ගන්න මේ අපහාස කරන්නේ මේ බොරු චෝදනා නගන්නේ කාටවත් නොව ඔබගේ මගේ ශාස්ත්‍රෝවරයන් වහන්සේ වෙන ගෞතම සම්බුදුරජාණන් වහන්සේට. ඒක නිසා මේක අනුතරක් මේ රටේ පාලකයෝ නිදි වගකීම් යුතු නිදි. ඒ වගේම අපි තව දෙයක් කියන්න ඕනේ මේ අන්තවාදී තෞහීද් ජමාත් වගේ සංවිධාන වලට බොරු කියන්න අවශ්‍ය නම් බුදුදහමට පහර ගහන්න අවශ්‍ය නම් වෙනත් ආගම් වලට පහර ගහන්න අවශ්‍ය නම් තමන්ගේ ශාස්ත්‍රෝවරයන් වහන්සේ කියපු පරිදිම එහෙම දේවල් කරන්න අවශ්‍ය නම් ත්‍රිපිටකයෙන් කරුණු ගෙන හැර දක්වන්න. එහෙම නැතුව වෙන වෙන ස්වාමීන් වහන්සේලා ලියලද පොත්පත් වලින් කරුණු ගෙන හැර දක්වන්න එපා. හේතුව තමයි මෑතකදී අපි දැක්කා මොහොමඩ් නිකායේ වටරැක විජිත කියන ස්වාමීන් වහන්සේයි කියා ගන්න හිමිනමක් පල්ලිවල අපි දන්නවා ධර්මදේශන පවත්වන්නේ, පල්ලිවල නැවතිලා ඉන්නේ, ඒ සල්ලි වලින් ජීවත් වෙන්නේ. එවැනි හාමුදුරුවෝ ලියන්න පුළුවන් දෙව්දත් තෙරුන්ටත් වඩා භයානක විදියට බුදුදහම විනාශ කරන්න කරුණු කාරණා පොත්පත් ලියන්න පුළුවන්. මේ පොත්පත් අරගෙන ඉදිරියේදී ඉදිරිපත් කරයි මෙන්න බුදුදහමේ තියෙන දේවල් කියලා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා ත්‍රිපිටකයෙන් පමණක් කරුණු ගෙන හර දක්වන්න කියලා. තෙරුවන්